හෙලෝ මං ගියේ නයිට් එකත් ඇදලා අද හවස් වෙලා ගෙදරත් ආවේ ඔය මාර හැක්. අඩෝ අපේ ජීවිතේ මාර ලස්සන කාලයක් ගෙවිලා ගියා නේ බං. අඩෝ ඒ කාලේ අපිට මොනවාද බං තිබිලා තියෙන ප්‍රශ්න සිරාවටම. අඩෝ ඒ කාලේ කියන්නේ අපේ ප්‍රශ්න කියන්නේ මොනවදවත් කියලා දන්නේ නැති කාලේ බං. ඒ කාලේ ඇවිල්ලා බං ජීවිතේම ක්‍රිකට් වෙච්ච කාලේ. ජීවිතේ පට්ටම සැහැල්ලුවෙන් ගෙවපු මේ කාලෙට ක්‍රිකට් එක මාර ලස්සනක් ඒ කාලේට එකතු කළා බං. උඹට මතකද අපි ඒ කාලේ කල්පනා කරේ කට්ටියටම එදාට සෙල්ලම් කරන්න එන්න පුළුවන් වෙයිද කියලා. හදිස්සියවත් බෝලයක් නැති වුණොත් එහෙම අපි සෙල්ලම් කරන්නේ කොහොමද කියන එක. අද අපිට තියෙන ප්‍රශ්න එක බලද්දී ඒවා මාර සුන්දර ප්‍රශ්න මචං. උඹට මතකද පිට්ටනියෙත් ක්‍රිකට් ගහලා ගෙදර මිදුලෙත් ක්‍රිකට් ගහලා පන්ති ඇතුලෙත් ක්‍රිකට් ගහපු ඒ ආතල් කාලේ. වර්ල්ඩ් කප් ෆයිනල් එකට කලින්ම දවස් වෙන් කරගෙන කට්ටියත් එක්කම සෙට් වෙනවා ඒ ක්‍රිකට් එක බලපු කාලේ. යාළුවෝයි ක්‍රිකට් එකයි දෙකම එකක් විතරක් වෙලා තිබුණ කාලේ. මම හිතන්නේ ආයිනම් ඒ වගේ කාලයක් අපේ ජීවිතේ කවමදාවත් එන එකක් නෑ බං. අපිට කාලේ අල්ලලා නතර කරන්න බෑ. අපිට ඒ ගත වුණු කාලේ රැඳිලා ඉන්නත් බෑ. හැබැයි මේ දුවන රේස් එක සතියකට පැය දෙකක් හරි නතර කළා. වෙනද වගේ ආයේ හවසට ක්‍රිකට් එකක් ගහන්න සෙට් වෙමුද? අපිට බං සල්ලි ප්‍රශ්න බිස්නස් ප්‍රශ්න මොන මගුල තිබුණත් අපි බං මේ ලැබපු මනුස්සාත්මේ සතුටින් ඉන්න බෑ. එහෙනම් මේ විදිහට ඉස්සර වගේ ගෙදර සෙල්ලම් කරනවද? එහෙම නැත්නම් ඉන්ඩෝ එකට යනවද? එහෙම නැත්නම් පිට්ටනියට එනවද?